සියලු දෙනාටම සුබම සුබ දවසක් වගේම සුබම සුබ වෙසක් මංගල්ල කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ගිය සතියේ වීඩියෝ එක කරා. ඉතින් රත්නපුර දිස්ත්‍රික්කයේ නරඹුන් ස්ථාන කියලා. ඉතින් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් මම පහලින් ලින්ක් එක දාලා තියන්නම්. ඒ වීඩියෝ එකත් බලලම එන්න. ඉතින් අපි අද කතා කරන්න යන්නේ රත්නපුර නගරයේ අවට තියෙන ප්‍රදේශ කිහිපයක් ස්ථාන කිහිපයක් ගැන. ඉතින් ඔබ මේ දේවල් නිසකවම දැකලා ඇති. දැකලා තිබුණත් ඔබ මේ දේවල් අසලා නැතුව ඇති මීට කලින්. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් ඔබ මීට කලින් අහලා නැති දෙයක් තිබුණොත් අනිවාර්යෙන් වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද තව කෙනෙක්ට මේ වීඩියෝ එක බලන්න උදව්වක් වෙන්න. ඉතින් අපි වැඩිදුර කතා නොකර වීඩියෝ එකට යමු. හර්බර්ට් වේස් අනුස්මරණ ශාලාව රත්නපුර ඔරලෝසු කනුවට යාබදව මෙම ගොඩනැගිල්ල පිහිටා ඇත. රත්නපුර දිශාව භාර අවසාන උප ඒජන්ත හා 27 වන ඒජන්තවරයා ලෙසත් සබරගමුව පළාතේ ප්‍රථම මහා ඒජන්තවරයා ලෙසත් රත්නපුර ලෝකල් බෝඩ් හා ප්‍රථම සභාපති ලෙසත් රත්නපුරයට විශිෂ්ට සේවයක් සැපයූ පරිපාලන නිලධාරියෙකු CMG හර්බර්ට් වේස් මහතා සිහිවීමට ඉදි කළ ගොඩනැගිල්ලකි. අද වන විට මෙම ගොඩනැගිල්ල රත්නපුර මහජන පුස්තකාලය ලෙසට පවත්වාගෙන යයි. කාතිගේෂන් ස්මාරකය 1913 මහා ගංවතුර අවස්ථාවේදී නාගහ මුත්තෙට්ටුව නැමැති වගුරු බිමෙහි ඔරුවකින් ගමන්ගත් කාන්තාවන් පිරිසක් දියේ ගිලී ගිය මොහොතේ ඔවුන් බේරා ගැනීමට ගොස් දියේ ගිලී මියගිය රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු ටී.එස්.ටී. කාතිගේෂන් මහතා සිහිවීම පිණිස 1913 ඔක්තෝබර් මාස මෙම සිහිවටනය ඉදි කර ඇත. රත්නපුර ජාතික කෞතුකාගාරය හා ශාන්ත ලුක්ස් විදුහල අතර මාර්ගයේ පදික වේදිකාවේ මෙය පිහිටා ඇත. පැරණි ඕලන්ද කොටුව 1664 දී පමණ ඉදිකර ඇති මෙම බලකොටුව පෘතුගීසීන් ලන්දේසීන් හා ඉංග්‍රීසීන් පරිහරණය කර ඇත. ලන්දේසි පාලන කාර්යාල නිල නිවස රෝහල පල්ලිය මෙහි තිබී ඇත. 1818 දී මෙය ප්‍රතිසංස්කරණය කර ඇත. මේ වන විට පොලිසිය හා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මෙහි ස්ථාපිත කර ඇත. ඇහැලේපොළ අන්තఃපුර මාලිගාව උඩරට සිට සබරගමුවට රාජ්‍ය සේවය පිණිස ඇහැලේපොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනවිරත්න අමරකෝන් වාසල පණ්ඩිත මුදියන්සේගේ එහෙමත් නැත්නම් ඇහැලේපොළ අධිකාරම්ගේ නිල නිවස මෙයයි. මෙහි සිට ඇහැලේපොළ වලව්වට හා කළුගඟට හා ඕලන්ද කොටුවට උමං 3ක් තිබී ඇත. රත්නපුර ෆර්ගසන් විදුහලට යන මාර්ගයෙහි කෙළවරේ මෙය පිහිටා ඇත. ඒ වගේම තමයි මෙයට ඇතුළු වීමට විශේෂ අවසරයකින් තොරව කළ නොහැකි. රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙන 1880 වසරේදී පල්ලියක් ලෙස ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල කතෝලික බැතිමතෙකු වූ එවකට රත්නපුර දිසාව ලෙස කටයුතු කළ විලියම් එල්ලාවල මහතා ඌරාපොළ රතනජෝති හිමියන්ගෙන් බනාසා මුළු බුදුදහම වැළඳගෙන මෙම ගොඩනැගිල්ල මුදලටගෙන බුදු සසුනට පූජා කර ඇත. රත්නපුර කෙලින් වීදියේ රත්නපුර ලංගම ඩිපෝව අසල මෙම පන්සල පිහිටා ඇත. රත්නපුර වැහිලිහිණි තානායම යටත් විජිත සමයේ වැවිලිකරුවන් එක් වූ සමාජ ශාලාවක් ලෙස මෙය භාවිතා කර ඇත. මෙම මනරම් ගොඩනැගිල්ල 1915 දී තානායමක් බවට පත් කර ඇත. මේ ඉදිකර ඇති සමයේ සිට මේ දක්වාම ගොඩනැගිල්ලට සුවිශේෂ වන තැන වහලෙහි වැහිලිහිණියන් සිටීම නිසා මෙය වැහිලිහිණි තානායම ලෙසත් ලොව ප්‍රකටව ඇත. රත්නපුර බස් නැවතුම්පලට මදක් නුදුරින්
මෙය පිහිටා ඇත. ශාන්ත ලුක්ස් දේවස්ථානය හා ශාන්ත ලුක්ස් විදුහල. ඉංග්‍රීසින් විසින් ලන්දේසි කොටුව තුළ මෙම දේවස්ථානය මුලින් අරඹා පසුව 1883 දී දැනට පවතින තැන ඉදිකර ඇත. දේවස්ථානයට යාබදව ඉදිකර ඇති ශාන්ත ලුක්ස් විදුහල මුලින්ම ඕලන්ද කොටුව තුළ සියඹලා ගහ යට ඉස්කෝලය නමින් 1848 දී අරඹා පසුව 1883 දී දැනට පවතින ස්ථානයට ගෙනවිත් ඇත. මෙය රත්නපුරේ අරඹන ලද ප්‍රථම පාසල වේ. ශාන්ත පේදුරු පාවුල ආසන දෙව්මැදුර සහ ශාන්ත ඇලෝසියස් විදුහල. 1870 වසරේදී ඉදිකරන ලද මෙම දෙව්මැදුර රත්නපුරේ ඇති පැරණිම ස්ථානයකි. මෙම දෙව්මැදුර මීට ප්‍රථම රත්නපුර මහා වීදියේ ස්ථානයක තිබී ඇත. රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලය ඉදිකර ඇත්තේ 1888 දීය. දේවස්ථානයේ පාසලක් ලෙස ආරම්භ වී ඇති අතර පසුව වෙනස් විය. පළමුව ශාන්ත පීතර විදුහල ලෙසත් පසුව ශාන්ත පීතර හා පාවුල විදුහල ලෙසත් පසුව ශාන්ත ඇලෝසියස් විදුහල ලෙසත් වෙනස් වී ඇත. රත්නපුර ශාන්ත දෙව්මැදුර මාවතේ මෙම දෙව්මැදුර හා පාසල පිහිටා ඇත. පොම්පකැලය වනන්තරය නගරයක් ආශ්‍රිතව පවතින ස්වභාවික වනන්තරයක් ලෙස නම් ලද පොම්පකැලය වර්ෂාවස්සන කලාපයකි. ස්වභාවික උල්පත් ඇති පිහිනුම් තටාකයකින්ද සමන්විත වන අතර ආසියාවේ නගරයක් ආශ්‍රිතව ස්වභාවික පිහිනුම් තටාකයක් ඇති එකම ස්වභාවික වනන්තරය පොම්පකැලය නමින් හඳුන්වන්න පුළුවන්. එහි භූමි ප්‍රමාණය අක්කර 35කට පමණ සීමා වී ඇත. මෙම භූමියේ පක්ෂීන් වර්ග 14ක් සිටින අතර ඉන් මැසිබරා නම් හඳුන්වන පක්ෂියා විසින් මදුරුවන් හා මැස්සන් පමණක් ආහාරයට ගන්නා පක්ෂියකි. ලංකාවටම ආවේනික රතු පැහැයක් ගන්නා කුහුඹියෙකු වන දන්ත කුහුඹුවා එහෙම නැත්නම් රෙනික් ඇන්ට්ස් ජාන විකෘති වීමකින් තොරව ජීවත් වෙන කුහුඹු විශේෂයකි. එම කුහුඹුවා විශේෂ වන්නේ ඉදිරියේ පිහිටන දත් දෙකක් තිබීම හේතුවෙනි. මෙම කුහුඹුවා ජීවත් වන්නේ දි รา ගිය ශාක කඳන් තුලය. තවද ඉන්දියාවේ පමණක් ඇති කුංකුම නමින් හඳුන්වන ඖෂධ ශාකයක්ද පොම්පකැලය වනන්තරයේ වටිනාකම තවත් වැඩි කරයි. සිංහල ඖෂධීය පැලෑටි රාශියකටද මෙම වනන්තරය හිමිකම් කියනවා. වැවිලිකරුවන්ගේ පැරණි සමාජ ශාලාව රත්නපුර සීවලි ක්‍රීඩාංගණයට අසලින් දිවෙන දෙමුවාවත මැණික් වීදියට යාබදව පිහිටා ඇත. මෙයද ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථානයකි. දැනට සතොස්ස වෙළඳ සැල මෙහි පවත්වාගෙන යයි. රත්නපුර නගරය තුළ පැරණි සිරගය සහ එල්ලුම් ගස මේ පිහිටා තිබී තිබෙන්නේ දැනට පවතින ගොවි ජන සේවා දෙපාර්තමේන්තු භූමියේය. පැරණි සුසාන භූමිය පිහිටා තිබෙන්නේ කළුගඟට යාබදව දැනට පිහිටා තිබෙන ලොරි රථගාලයේය. රත්නපුර දුම්රියපොළ පැවති තිබෙන්නේ දැනට ප්‍රධාන බස් නැවතුම්පළ පිහිටා ඇති තැනය. මීට අමතරව උමං මාර්ග අම්බලම් පැරණි පාලම් නගර තුළ පැවති අතර දැනට බොහෝ දේ ඉවත් කර ඇත. ඉතින් ඒ වගේම ඔබේ අදහස් පහල කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අපි මේ සතියෙන් මේ විදිහට සමු ගන්න තමයි හැදුවේ. ඉතින් අපි ලබන සතියේත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සතියෙන් අපි මේ විදිහට සමු ගන්නවා. සියලු දෙනාටම සුබම සුබ සතියක්.